දිනපතා නාඩගම් රංගපාමින් රටට වීලු සපයන මාලිමා ආණ්ඩුවේ අලුත්ම ප්‍රේසනය තමයි කතානායක කෝලම. කතානායකවරයා ඉතිහාසයේ අලුතෙන් ලියමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයෙක් වැඩතානමට ලක් කරලා තිබෙනවා. ඒ වැඩතානම තුලින් කතානායකතුමා තමන්ගේ නොදන්නාකම නැවත වතාවක් ප්‍රදර්ශනය කරලා තිබෙනවා. මේ තීන්දුවේ අඩුපාඩු ගණනාවක් තිබෙනවා. මුලින්ම නියෝජ්‍ය මහලේකම්වරයාගේ විනය බලධරයා වන්නේ මහලේකම්වරයා මිස කතානායකවරයා නෙවෙයි. ඒ නිසා කතානායකවරයාට නියෝජ්‍ය මහලේකම්වරයා වැඩතානමට ලක් කරන්න කිසිම බලයක් නැහැ. දෙවනුව වැඩතානම් කිරීමට ලක්වෙන නිලධාරියෙකුට චෝදනාවක් එල්ල කරලා ඒ චෝදනාව පිළිබඳ මූලික පරීක්ෂණයක් කරන්න ඕනි. නමුත් වැඩතානම ලක් කළ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිද්ධ කළා නැහැ. තුන්වෙනුව කතානායකතුමා තොරතුරු දැනගැනීමේ පනත අනුව නියෝජ්‍ය මහලේකම්වරයාගේ පත්වීම පිළිබඳ තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු විමසීමක් ලැබුණම ඒ කාරණේ පිළිබඳ කරුණු සොයා බලන්න විශ්‍රාමික අතිරේක ලේකම්වරයෙකුට පවරනවා. ඒ විශ්‍රාමික අතිරේක ලේකම්වරයා ඉදිරිපත් කරපු වාර්තාව පදනම් කරගෙන තමයි මේ වැඩතානම සිද්ධ කරන්නේ. හැබැයි මූලික විමර්ශනයක් නෙවෙයි, තොරතුරු සොයා බැලීමක් පමණයි. ඒ විතරක් නෙවෙයි, මූලික විමර්ශනයක් කරනවා නම් විනය චෝදනාවට ලක් වෙන නිලධාරියාට වඩා මූලික විමර්ශනය කරන නිලධාරියා ජ්‍යෙෂ්ඨයෙක් වෙන්න ඕනි. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කියන්නේ ඒ තනතුරට අමතරව කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරක් දරනවා. කාර්ය මණ්ඩල ප්‍රධානී කියන්නේ අමාත්‍යාංශ ලේකම් ධූරයකට සමාන තනතුරක්. ඒ නිසා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා පිළිබඳ මූලික පරීක්ෂණයක් කරන්න අතිරේක ලේකම්වරයෙකුට බලයක් තිබෙන්න බෑ. හතරවෙනි කාරණේ තමයි ලෝකේ හිනස්සන කාරණේ. වැඩතානම් කිරීමට හේතුව. අපි දැක්කා විවිධ දේශපාලකයෝ විවිධ අදහස් ඉදිරිපත් කරනවා. සමහරු කියනවා ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් පත්වීම ලබාගත් නිසා වැඩතානම් කළාය කියලා. තවත් සමහරු කියනවා කතානායකතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ඉන්න කතානායකතුමාගේ සමීපතමෙකු සමග ගැටුමක් හදාගත්ත නිසා වැඩතානමට ලක් කළා කියලා. මේ ඔක්කොම පට්ටපල් බොරු. ඇත්තෙන්ම නියෝජ්‍ය මහලේකම්වරයා වැඩතානමට ලක් කරලා තියෙන්නේ ඔහුව තනතුරේ ස්ථීර කිරීමට වසර 3ක් සේවය කළ යුතු නමුත් වසරක් ගත වුණු තැන සේවය ස්ථීර කළා කියන පදනමින්. දැන් කිසිම නිලධාරියෙකුට බෑ තමන්ගේ තනතුරේ තමන්ව ස්ථීර කරගන්න. ඒක කරන්න ඕනේ ඉහළ නිලධාරියෙක්. නැත්තම් පත්වීම් බලධරයා. නියෝජ්‍ය මහලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරයෙකු හා සමවන නිසා පත්වීම් බලධරයා වෙන්නේ අමාත්‍ය මණ්ඩලේ. එහෙනම් සේවය ස්ථිර කරලා තියෙන්නේ අමාත්‍ය මණ්ඩලේ. ඉතින් ඒ තීරණය වැරදි නම් ඒක දඬුවම් කළ යුතු දෙයක් නම් දඬුවම් කළ යුත්තේ පත්වීම ස්ථිර කරපු කෙනාද එහෙම නැත්නම් ස්ථිර වීමට ලක් වුණු කෙනාද? ඉතින් මෙතන ස්ථිර කිරීම වරදක් නම් වරද කරපු කෙනා පැත්තක තියලා ඒ වරදට ලක් වුණු පුද්ගලයාව වැඩතහනම් කරලා තිබෙනවා. කැකිල්ලේ රජුරුවන්ගේ තීන්දුවලවත් මෙවැනි තීන්දුවක් දකින්න ලැබෙන්නේ නැහැ. අපේ ජනාධිපතිතුමා චේතී රජතුමා පරද්දලා ඉදිරියට යන අතරේ කතානායකතුමා කැකිල්ලේ රජුරුවන්ට සටනක් දෙන බව තමයි මේකෙන් පේන්නේ. පස්වෙනි කාරණේ තමයි මේ වරදට ලබා දිය හැකි දඬුවම. මේක වරදක් නම් වසර 3කින් ස්ථීර විය යුතු තනතුරේ වසරකින් ස්ථීර වීම වරදක් නම් ලබා දිය හැකි උපරිම දඬුවම තමයි වසරකින් ස්ථීර කරපු ලිපිය අහෝසි කරලා වසර 3ක් සම්පූර්ණ වුණාට පස්සේ තනතුරේ ස්ථීර කිරීමේ ලිපිය නිකුත් කිරීම. ඒ හැරුණු කොට වෙනත් කිසිම දඬුවමක් ලබා දෙන්න බෑ. වැඩ තහනම් කරන්න එතන කිසිම පදනමක් නැහැ.
කතානායකතුමාගේ තීන්දුවේ තිබෙන මේ කඩතොළු පහ දැක්කම මට මතක් වුණේ පැරණි කියමනක්. එකක් කඩතුළු මකා ගන්නට ගොයින් මට වුණු කාර්යා පහක් කඩතුළු හදා දුන්නයි මැති සභේ මුල් ආචාර්යා. ඔය අතරේ මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්තුමාගේ පත්වීම දේශපාලන පත්වීමක් කියලා කතානායකතුමාට කවුදෝ පාපිස්සක් කේලමක් කියලා නොමග යවලලු. ඒක නිසාලු කතා නියෝජ්‍ය මහ ලේකම්තුමාගව වැඩතහනම් කරන්න කතානායකතුමා පෙළඹුණේ. කතානායකතුමා නොදන්න නිසා කියන්න ඕනි නියෝජ්‍ය මහ ලේකම්වරයා පත් කරගත්ත පාර්ලිමේන්තුවේ මමත් හිටියා. ඔහු ඒ තනතුරට තෝරාගත්තේ දේශපාලන සම්බන්ධකින් නෙවෙයි. මුලින්ම පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් නියෝජනය කරන පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව විසින් නියෝජ්‍ය මහ ලේකම්වරයෙක් පත් කර ගැනීමට සම්මුඛ පරීක්ෂණ කමිටුවක් පත් කළා. කවුද ඒ කමිටුවේ හිටියේ? කතානායකතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා, සභානායකතුමා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා සහ පාර්ලිමේන්තු මහ ලේකම්තුමිය කියන 6 දෙනාගෙන් සමන්විත සම්මුඛ පරීක්ෂණ කමිටුවක් විසින් පක්ෂ විපක්ෂ දෙගොල්ලොම සිටින සම්මුඛ පරීක්ෂණ කමිටුවක් විසින් තමයි නියෝජ්‍ය මහ ලේකම් තනතුරට චමින්ද කුලරත්න මහතා පත් කරගත්තේ. ඒ නිසා පාපිසිවල කේලම් වලට රැවටිලා කතානායක තනතුර බාල්දු කරන්න එපාය කියලා අපි කතානායකතුමාගෙන් ඊටාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම කතානායකතුමාගේ මේ විහිළු සාගත තීන්දුව අධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කළොත් ඊටාම ක්ෂණිකව අධිකරණයේ මේ වැරද්ද නිවැරදි කරනවා කියන තමයි අපේ ඇගයීම. ඒ නිසා ලෝකයේ ඉදිරියේ විහිළුවට ලක් නොවි ඔය වැඩතහනම් කිරීමේ ලිපිය වහාම හකුලා ගන්න කියලා අපි කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. මාලිමා ආණ්ඩුව මහා ලොකු හපංකමක් කරනවා කියලා හිතාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්න පනතක් මේ වෙන විට ඉදිරිපත් කරලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුපක් ලබා දීමට තීරණය කළේ ඇයි? ලෝකයේ වෙනත් රටවල මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලබා දෙනවාද වැනි කාරණා පිළිබඳ කිසිම අධ්‍යයනය කිරීමකින් තොරව මේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කිරීමෙන් සිද්ධ වෙන්නේ රට තුල විශේෂයෙන්ම දේශපාලකයන් අතරේ දූෂණයට පාර කැපීමක් කියන අනතුරු ඇඟවීම අපි ආණ්ඩුවට කරනවා. ඇත්තෙන්ම මේ විශ්‍රාම වැටුපේ ඉතිහාසය මොකක්ද කියලා අතීතයට එබී බලන්න මේ තරම් හොඳ වෙලාවක් තවත් නැහැ.